සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න එහෙනම් උදේ කිව්වා වගේ මම අර පොල් ගහකින් ගෙදර දින පොල් ගහකින් කොහොමද ගෙඩි 200ක් ගන්න කියලා දෙන්නම්. ඉතාලම ඉක්මනින් මේ වීඩියෝ එක කෙටියෙන් කරන්න හැමෝටම බලන්න පුළුවන් වෙන්න. මේකට අපිට ඕන කරන්නේ අපි ඉවතලන ද්‍රව්‍ය. මම ඒ ටික දැන් පෙන්නන්නම්. ඉස්සෙල්ලාම අපි ගාව දෙනවා බිත්තර කටු. හාල් මැස්ස ඔලු. ඊළඟට ලුණු කොළ. ලුණු පොතු. ඊළඟට තියෙනවා තේකොළ මණ්ඩි. ඊට අමතරව ඕගොල්ලෝ හාල් හොදන වතුර ටික, මස් මාළු හොදන වතුර ටික මේ ටිකත් පොල් ගහටම දාන්න. තෝරගන්න ගෙදර ළඟම තියෙන කුස්සිය ළඟම තියෙන පොල් ගහ. සතිපතා මේ කුණු රොඩු සාමාන්‍යයෙන් පොල් ගහේ ඉඳලා කඳේ ඉඳලා අඩි 4මාරක් විතර සුද්ධ කරලා ඒකෙන් පළවෙනි අඩි 1මාර අතාරින්න. මොකද මේකේ අපි වියලි මුල් කලාපයක් තමයි ගොඩක් කාට දකින්න දෙන්නේ මේකේ. ඉතුරු අඩි 2මාරට ඔයා ගෙදරින් ඉවත් කරන මේ කෙසෙල්ලෙලි බිත්තර කටු නම් පොඩ්ඩක් පොඩි කරලා දාන්න. මේක පුළුවන් නම් අවුවේ වේලලා දාන්න. මොකද මේක අර සැල්මොනෙල්ලා කියන ඉෆෙක්ට් එක නැති වෙන්න ඕනේ. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් කල් යනවා මේක දිරන්න. අනිත් එක තමයි ඔයාලට පුළුවන් නම් මේක අර විදියට වේලලා කුඩු පවුඩර් එකක් බවට පරිවර්තනය කරලා විනාගිරි චුට්ටක් කලවම් කරලා දාන්න. ඒක ගොඩක් හොඳයි. එහෙනම් අපි දාගන්නේ කෙසෙල්ලෙලි, බිත්තර කටු, තේකොළ මණ්ඩි, ලුණු පොතු, සුදු ලුණු, රතු ලුණු, බී ලුණු ඕනම ලුණු පොත්තක්. ඊළඟට අපි ගාව තියෙනවා මේ හාල් මැස්ස ඔලු. දැන් මේ වගේ ඉවතලන ද්‍රව්‍ය ටික අපි මම කිව්වා වගේ අර ගහ වටේ සුද්ධ කරගෙන ඒකට දාන්න. දාලා ඊට අමතරව පායන කාලවලදී අනිවාර්යයෙන් වතුර ලබා දිය යුතුයි. එක පොල් ගහක් නම් තියෙන්නේ ඔයගොල්ලන්ට දවස් 3කට සැරයක් වතුර ලීටර 5ක් 6ක ප්‍රමාණයක් දාන්න. මොකද මේ මම මේ කියන්නේ මහා පරිමාණ වතුවල තියෙන පොල් ගස් වලට මේවා කරන්න අපිට අමාරුයි. ගස් 1000ක් දාලා තියෙනවා. නමුත් තමයි ගෙදර තියෙන එක ගහින් පොල් ගෙඩි 200ක් විතර ගන්න. ඊට අමතරව ඉනිසීරියා අතුවල කොළ තියෙනවා. ඒවා කැපෙන කාලෙට අනිවාර්යෙන් යොදා ගන්න මේ පොල් ගහේ මූල පද්ධතියට මල්ච් එකක් විදියට ඒක දාන්න. එතකොට මෙන්න මේ ටික දාලා මේ ටික නිතරම පොල් ගහට ලැබෙනවා නම් පොල් ගහට ඕන කරන ගොඩාක් සංඝටක මේවා අන්තර්ගතයි. අපි මේ ටික වෙනමම කොහෙට හරි බැහැර කරලා මේකෙන් කොම්පෝස්ට් හදලා ඒක ගෙනින් දානවට වඩා අපි මේක කෙලින්ම පොල් ගහට යොදනවා නම් වෙන්නේ මේක මේ එතන හැටි වෙනවා හිතකර සුද්ධජීවී පරිසරය. ඒ හිතකර සුද්ධජීවී පරිසරය ඒගොල්ලම විසින් පොල් ගහට අවශ්‍ය කරන සාධක හදලා දෙන්න. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, ඒ වගේම බෝරෝන් කියන දේ පොල් ගහට ඕන අර පොල් ගහේ කඳ හින් වෙනවා වගේ දේවල් වෙනවා. ඊළඟට පොඩි පොල් පැලවල ගිරිය, කියන්නේ අපි කියන්නේ පොල් ගොබේ එන පළවෙනි එක ඒක නිකන් කර්ල් වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් බෝරෝන් උණදාවේ නිසා. ඉතින් මේ ටික අපි දෙනවා නම් පුළුවන් තරම් ඉක්මනින් කියන්නේ හැමතිස්සෙම අපි මේක දීලා තියනවා නම් මේ ඔබගේ ගෙදර හැදෙන පොල් ගහෙන් ගෙඩි 200කට වඩා ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මේක try කරලා බලන්න. ඊට අමතරව මම විටින් විට ගේන්නම් මට පුළුවන් විදියට ඔයගලන්ට තව එක එක පොහොර වර්ග හදාගන්න පහසුවෙන් හදාගන්න පුළුවන් පොහොර වර්ග මිශ්‍රණ වර්ග ගෙදර තියෙන දේවල් භාවිතා කරලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දෙකට. බොහොම ස්තුතියි.